මේ තියෙන්නේ මගේ ෆ්ලවර් ප්‍රිසර්වේෂන්ස් කරන මගේ වර්ක්ෂොප් එක. ඉතින් සාමාන්‍යයෙන් පිටරටවල අපි දකිනවා ගොඩක් කලාවට ලොකු වර්ක්ෂොප් වල ලස්සන ටේබල්ස් ගහලා ඒවායේ සාමාන්‍යයෙන් එයාලා එකවර ෆ්ලවර් ප්‍රිසර්වේෂන් 100 200 ලොකු ගණන් කරනවා අපි දකිනවානේ. ඒ වුණාට ලංකාවේ ඉතින් තාම එච්චර දුරට අපි දියුණු වෙලා නෑ. ඉතින් අපේ තියෙන පහසුකම් දේවල් අඩුයිනේ. හැබැයි මේ තියෙන්නේ ඉමෝ ක්‍රාෆ්ට් අපි පුංචියට හදාගත්ත ෆ්ලවර් ප්‍රිසර්වේෂන්ස් කරන්නම හදාගත්ත අපේ වර්ක්ෂොප් එක. හැබැයි දැන් වෙනකොට අපේ මේ වර්ක්ෂොප් එකේ ෆ්ලවර් ප්‍රිසර්වේෂන් අවම ගානේ 30ක් 40ක් ප්‍රමාණයක් එකවර හැදෙනවා. ඉතින් ඔයාලා දැන් මාත් එක්ක බලන්න යන්නේ මේ වෙලාවේ සම්පූර්ණයෙන් වැඩි ඉවර කරපු ෆ්ලවර් ප්‍රිසර්වේෂන් 35ක් 40ක් විතර අපේ වර්ක්ෂොප් එකේ තියෙන. අපි ඊයේ තමයි ෆයිනල් টොප් එක දැම්මේ. මේ ඔයාලට ටිකක් පිටිපස්සෙන් පේන්නේ. ඒ ටික ඉතින් මාත් එක්ක බලාගෙන යන්න මොනවාද තියෙන්නේ, මොන හැඩද, මොන වගේද කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ෆ්ලවර් ප්‍රිසර්වේෂන්ස් වල දැන් ඒ ටිකත් කරලා ඉවරනට පස්සේ ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා මාත් එක්ක චුට්ටක් බලන්න යන්න. ඔයාලට පේන විදිහට අර අපේ වර්ක්ෂොප් එකේ ලස්සන පිටරටවල වගේ නෑ තාම. ඒ වුණාට මාත් ලස්සනට පේන්න බෑ. ඒ වුණාට අපි ලස්සනට වැඩ කරනවා. මේ ඔයාලා දකින්නේ මම ඒ විදිහට වැඩ ඉවර කරපු ෆ්ලවර් ප්‍රිසර්වේෂන්ස් කීපයක්. මේ තියෙන්නේ රෙක්ටැන්ගල් ෂේප් එකට හදපු ඒවා. මේ ගොඩක් ඒවායේ වෙඩින් කාඩ්ස්, ඊළඟට යාලා කැමති ෆොටෝස්, එහෙම නැත්නම් මල් විතරක් එහෙම දාලා හදපුවා තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ වෙඩින් කපල් ෆොටෝ එක දාලා හදපු එකක්. මම ඒවා ඔයාලට පැහැදිලිව පෙන්නන්නම්. මේ තියෙන්නේ අන්න ඒ වගේ අපි මේ මං අද කරා කියලා කියන ෆ්ලවර් ප්‍රිසර්වේෂන්ස් ටික. ඔයාලට මම මෙහෙම කරලා ඈතට පෙන්නන්න මගේ වර්ක්ෂොප් එක කොහොමද පේන්නේ කියලා. එහෙම ලොකුවට ලස්සනට නැති වුණාට හරිම ලස්සන වැඩ ගොඩක් මේ තැන කරනවා. ඉතින් මෙහෙම එක ටේබල් එකක් තියෙනවා. ආයේ මේ අතර තියෙනවා, ආයේ මේ අතර තියෙනවා, ආයේ මැද්ද තියෙනවා. ඉතින් ඔය ටේබල් ටික මැනේජ් කරගෙන තමයි අපි ෆ්ලවර් ප්‍රිසර්වේෂන්ස් මෙතන කරගෙන යන්නේ. ඉස්සෙල්ලා නම් අපි නිකම්ම අපි වැඩ කරපු තැනම තමයි ෆ්ලවර් ප්‍රිසර්වේෂන් උත් කරගෙන ගියේ. ඒ හින්දා අපිට දවසකට පොඩි ප්‍රමාණයක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රිසර්වේෂන් කරගෙන යද්දී අනිත් අයිටම්ස් හදන්න බැරි වුණා. අනිත් අයිටම්ස් හදද්දී ප්‍රිසර්වේෂන්ස් කරන්න බැරි වුණා. දැන් අපි හදාගෙන තියෙන විදිහට ප්‍රිසර්වේෂන්ස් කරද්දී පැරලලි අපිට අපේ අනිත් නිර්මාණ කටයුතු අර පැත්තේ කරගෙන යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මම ඔයාලට මේ පෙන්නුවේ මගේ පළවෙනි අපි එනකොටම තියෙන පළවෙනි ටේබල් එකේ මම හදලා තියෙන ෆ්ලවර් ප්‍රිසර්වේෂන්ස් ටික. ඊළඟට දෙවෙනි ටේබල් එක ගත්තට පස්සේ ඒකේ තමයි හෙක්සගන් ෂේප් එකට එහෙම හදපු ෆ්ලවර් ප්‍රිසර්වේෂන්ස් තියලා තියෙන්නේ. මේ තියෙන්නේ එහෙම වැඩ ඉවර කරපු ෆ්ලවර් ප්‍රිසර්වේෂන්ස් ටික. මෙතන තියෙනවා හෙක්සගන් ෂේප් එකේ ඒවා. ඒවත් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති කලර්ස් එහෙමත් හොඳට ප්‍රිසර්ව් වෙච්ච ප්‍රිසර්වේෂන්ස් තියෙනවා. සාමාන්‍යයෙන් රෙසින් එක වැඩ කරද්දී ප්‍රධානම අවශ්‍යතාවයක් තමයි අපි වැඩ කරන තැන හොඳට වාතය සුසංහනය කරන වාතය එහා මෙහා යන්න ඕනි. ඉතින් අපිට පුළුවන් විදිහට අපි අපේ මේ අපේ වර්ක්ෂොප් එකේ වාතය එහෙම හොඳට සුසංහනය වෙන විදිහට මෙන්න මෙහෙම අපේ දාලා හදලා තියෙනවා. කවුළු එහෙම දාලා අපේ ගෙදරට පිටිපස්සට වෙන්න වගේ තමයි මේ වර්ක්ෂොප් එක හදලා තියෙන්නේ. ඉතින් අපිට පිටිපස්සට ගොඩක් ඉඩ තියෙනවා. හොඳ හුළඟ මේ පැත්තෙන් අපිට ඇතුළට එනවා. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රිසර්වේෂන්ස් මෙතන තියෙනවා කිහිපයක්. රවුන්ඩ් ෂේප් එකේ ඒවත් තියෙනවා. හෙක්සගන් මෙතන තියෙනවා හાર્ට් ෂේප් එකෙන් හදපු ඒවා. හරිම ලස්සන ඒවත් තියෙනවා. කලර්ස් එහෙම හොඳට ප්‍රිසර්ව් වෙච්ච ඒවා. ඊට පස්සේ මේ ටේබල් එකේ තියෙනවා. ඊට අමතරව ඔයාලා මෙතන මේ දකින්නේ මේ සාමාන්‍යයෙන් අපි සෙට් තමයි ගන්න. ඒ කියන්නේ ප්‍රිසර්වේෂන් එකකට ගත්තී ළඟ තියෙන නම්බර්ස් ඒ කියන්නේ ප්‍රිසර්වේෂන් 30ක් විතර එකට ගන්නවා. ඒ අමතරව කලින් සෙට් එකේ මග ඇරිච්ච ඒවා ටිකකුත් ගන්නවා. එතකොට එහෙම ගද්දී කෑෂ් දාලා නැති, හරියට කන්ටැක්ට් කරගන්න බැරි වෙච්ච ඒ වගේ කස්ටමර්ස්ලාගේ ෆ්ලවර් ප්‍රිසර්වේෂන්ස් වලට අදාළ ෆ්ලවර්ස් මෙන්න මේ විදිහට බොක්ස් වලට අපි ඒවා නම්බර්ස් කරලා පිළිවෙලට අයින් කරලා තියෙනවා. ආපහු එයාලව කන්ටැක්ට් කරගන්න පුළුවන් වුණොත් එයාලට ඒවා පසු කාලීන වරි හදලා දෙන්න හිතාගෙන. ඉතින් එහෙම මෙන්න මේ පැත්තේ වගේ ඉතුරු වෙච්ච ටිකක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මේ ටේබල් එකේ හදලා තියෙන ප්‍රිසර්වේෂන්ස් ටික. මෙතනක් තියෙනවා. මෙතන හරිම ලස්සන එකක් තියෙනවා. මේ ප්‍රිසර්වේෂන් එක එකක් නෙමෙයි, දෙකක්ම කරගත්ත අපෙන්.
ඒ කියන්නේ යාගේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ දෙකේම ප්‍රිසර්වේෂන්ස් එයා අපිට කියලා කරගත්තා. මම කලින් සෙට් එකේදී යාගේ දෙවෙනි දවසේ එක හදලා ඉවර කළා. එහෙනම් මේ සෙට් එකේ තමයි යාගේ පළවෙනි දවසේ එක හැදුනේ. මේ ඔයාලට පැහැදිලිව පේනවද දන්නේ නැහැ. හරිම ලස්සනට කලර්ස් එක මේක ප්‍රිසර්ව් වෙලා තියෙනවා. හොඳට ප්‍රිසර්වේෂන්ස් දෙක හැදිලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ මැද තියෙන ටේබල් එකෙත් අපිට ප්‍රිසර්වේෂන්ස් ගොඩක් කරන්න පුළුවන්. ඉඩකඩ තියෙනවා. හැබැයි මේ ලොකු මේසෙ බැලන්ස් එක පොඩ්ඩක් මදි වගේ හින්දා ඒක වැඩිපුරම පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි අපිට උමනා කරනවා ලට්ට ලොට්ට හෙට මෙහෙට කරලා තියාගන්න මේ දේවල් ටික පාවිච්චි කරනවා. ඉතින් මේ පොඩි ප්‍රිසර්වේෂන් එකක් කරලා තියෙනවා. කලින් බාරගත් එකක්. මේක දැන් අච්චු නැහැ. අලුතෙන් ඒකටත් අච්චු වගේක් ගෙන්න ගත්තා. මම ඉතින් ඒකක් කැටලොග් එකට දාන්න. ඉතින් මේ තියෙන්නේ මේ ටේබල් එකෙත් කරපු ප්‍රිසර්වේෂන්ස් ටිකක්. ප්‍රිසර්වේෂන් ඊට අමතරව දැන් මේ අවසාන මම කිව්වන ඔයාලට මේ අවසාන টොප් ටික දාපු ටික තමයි මේ ඔයාලට වෙන්නේ. ඊට අමතරව ඊයේ වැඩි ඉවර කරගත්ත මෙන්න මේ වගේ හරිම ලස්සන ප්‍රිසර්වේෂන් එකක් තියෙනවා. ඉතින් මේක නම් මේක විතරක් නෙමෙයි මේක ලොකු වැඩක්. මේක ප්‍රිසර්වේෂන් එක හදලා ඉවර වෙනකන් අපි බලාගෙන හිටියේ. මොකද මේක කැන්ඩි එකේ ඕනගේ දුවගේ මං හිතන්නේ මේක හරිම ලස්සනට මල් ටික හැදිලා තියෙනවා. ඊට අමතරව මේකේ අපිට තියෙනවා යාළගේ වෙඩින් එක දවසේ ආපු ගෙස්ට්ලට දීපු ගිෆ්ට් බොක්සස් ඒ වගේ එදා දීපු ගොඩක් පාවිච්චි කරපු දේවල් ගොඩක් දාලා අපි ලොකු ෆ්‍රේම් එකක් හදනවා. මේ ෆ්‍රේම් එකට මම හිතන්නේ මේක ඇටච් කරන්න හරි මොකක් හරි එහෙම ඩිසයින් එකක් තියෙනවා. ඉතින් ඒකට මේක හදලා ඉවර කරන ගන්නකන් තමයි බලාගෙන හිටියේ. ඔන්න දැන් ඒකත් ඉවර කරගත්තා. දැන් ඔක්කොම ටික හරි. දැන් අපිට කරන්න තියෙන්නේ මේ ප්‍රිසර්වේෂන්ස් ටිකේ ඔයාලා දන්න විදිහට මේ හැම ප්‍රිසර්වේෂන් එකකම මෙහෙම ඉස්සරහ টොප් එක මෙහෙම එද්දී මෙන්න මේ පිටිපස්සේ මෙන්න මේ වගේ ටිප් වගේ තියෙන මෙහෙම ලුක් එකක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි টොප් එක දාද්දී ඒ ඉතුරු වෙන බේරෙන කෙමිකල් ටික පහලට වැක්කිරුණාට පස්සේ ඒ වැක්කිරන ඒවා අපේ ප්‍රිසර්වේෂන් එකේ පහල එකතු වුණොත් අපේ ප්‍රිසර්වේෂන් එක සවුත් වෙන හින්දා අපි ලැටෙක්ස් එකක් ගාලා මේ පිටිපස්සේ ගම් එකක් ගාලා තිනවා. දැන් ඒක අයින් කරලා ප්‍රිසර්වේෂන්ස් ටිකේ ෆොටෝස් වීඩියෝස් අරගෙන කස්ටමර්ස්ලට යවන්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ ටික ඉක්මනට කරගන්න එක අතිශය වැදගත්. ඒකට හේතුව තමයි අපේ ඊළඟ ප්‍රිසර්වේෂන්ස් ටික අපි කරන්න පටන් ගන්න ඕනේ. මොකද තව ඉදිරියට මට කරන්න ප්‍රිසර්වේෂන්ස් ටිකක් තියෙනවා. වගේම තමයි මැයි මාසෙ කියලා කියන්නේ ප්‍රිසර්වේෂන්ස් කරන අපි සෑහෙන කාර්යබහුල මාසයක් ලබන මාසෙ මැයි මාසෙදි ප්‍රිසර්වේෂන්ස් කොච්චරක් එයිද කියලා මට බලාපොරොත්තු වෙන්න බැරි හින්දා මේ මාසය ඇතුළත අපි තව ප්‍රිසර්වේෂන්ස් ටිකක් කරන්න තියෙන ටිකක් ඉවර කරගන්න එක අපිට හොඳයි. නුවණට හුරුයි. ඒ හින්දා අද මගේ ටාගට් එක තමයි මේ ටික කරලා ඉවර කළා. අද කුරියකට ටිකක් හරි බාර දෙන්න පුළුවන් වුණා. හෙට වෙද්දි ඔක්කොම ටික බාර දීලා ඉවර කළා. ඕඩර් සෙට් එකක් හදන අතරේ ඊළඟ ප්‍රිසර්වේෂන් සෙට් එක හදන එක තමයි මගේ ටාගට් එක. මොකද අපි ඊළඟට හදන්න තියෙන ප්‍රිසර්වේෂන් සෙට් එකේ කට්ටියට මැසේජ් දැම්මා. ඊළඟට ඔයාලගේ හදන්න ගන්න පිළිතුරු කෑෂ් දාගන්න ඕනේ යාලට කියලා හදන ඩිසයින් කන්ෆර්ම් කරගන්න ඕනේ. වගේ වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ෆ්ලවර් ප්‍රිසර්වේෂන්ස් කරන මං වගේ කෙනෙක්ගේ ඔන්නම තමයි මේ ඒ හා සම්බන්ධ වපසරි ඔය වගේ තමයි හැදිලා තියෙන්නේ. ඉතින් මම මේකේ වීඩියෝ එකේ අවසානයේටම ඔයාලට පුංචි කොටස් ටිකක් එකතු කරන්නම් මම කොහොමද ප්‍රිසර්වේෂන්ස් වල යටිපැත්තේ අර ගම් එක අයින් කරන්න කියලා සහ එහෙම අයින් කරාට පස්සේ ෆ්ලවර් ප්‍රිසර්වේෂන් එක කොහොමද ෆයිනලි රිසල්ට් එන්නේ කියලා අපේ මේ process එකේ තව වීඩියෝ කොටස් ටිකක් මම ඔයාලට මේ වීඩියෝ එකට එකතු කරන්නම්. මම හිතනවා රෙසින් සම්බන්ධව නිර්මාණ කරන කෙනෙක් නම් අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් මේ වගේ මට්ටමකට කරගන්න කොහොමද කියන එකට මේක උදව්වක් වෙයි කියලා මම හිතනවා ඔයාලා සතුටු වෙයි කියලා මේ වගේ වීඩියෝස් බලන්න මගේ සාමාන්‍ය වීඩියෝස් බලන අතරෙම. මොකද සාමාන්‍යයෙන් මම YouTube එකට ෂෝට් විදිහට තමයි රෙසින් ආර්ට්ස් දානවා කියලා හිතාගෙන හිටියේ. ඒ වුණාට ඉතින් මගේ ජීවිතේ මේකෙන්ද මම හිතුවා මේ වගේ දේවලුත් එකතු කරනවා කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් වලටත් මගේ ජීවිතේ මේ වගේ එක එක දවසට වෙන දේවල් බලන්නත් ඔයාලා ආස නම් මගේ YouTube channel එක subscribe කරලා මට like එකක් comment එකක් දාලා bell button එකත් press කරලා තිබ්බොත් ඔයාලට පුළුවන් මගේ වීඩියෝ එකක් ආපු ගමන් notification එක ආගේ phone එකටම ගෙන්න ගන්න. එහෙනම් thank you so much for watching us. ඉතින් ඔන්න විදිහට තමයි flower preservation එකේ වැඩ ටික නිම වුණේ. මේ තියෙන්නේ finally flower preservation එක result වෙලා තියෙන විදිහ. ඉතින් මෙතන මේ වගේ ඒවා ගොඩාක් තියෙනවා. ඔයාලා මගේ අනිත් social media වලින් දැකි මම මේවයි තනි වීඩියෝ වගේ සාමාන්‍යයෙන් දානවා කස්ටමර්ස්ලා රික්වෙස්ට් කරනවානේ. ඉතින් මට ඔයාලට සම්පූර්ණයෙන් වැඩ කොටස පෙන්වන්න ඕන හින්දා තමයි මම බෑක් එකේ එක ගලවනවා දාලා ඊට පස්සේ ෆයිනල් ලුක් එක මෙන්න මේ විදිහට ආපේ පාලට පෙන්වුවේ. මේක හරිම ලස්සනට වැඩ නිම වෙච්ච flower preservation එක. ඉතින් ඔන්නම තමයි flower preservation ගොඩාක් කරනු මගේ
ෆ්ලවර් ප්‍රිසර්වේෂන්ස් කරන දවසක් ගත වෙන්නේ. ඉතින් තව ඔයාලට මොනවා හරි මම කරන දේවල් බලන්න ආසයි නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ දවසේ ඔයාලට ඉමෝ ක්‍රාෆ්ට් මගෙන් මොන වගේ දෙයක්ද බලා ගන්න ඕනි කියලා. එහෙනම් ආදරේ හැමෝටම